ඉතින් ගයිස් මම ඔයාලට පෙන්නන්නම් ජපානයේ ගම්මානයක් මොන වගේද කියලා. මම මේ දැන් පොඩ්ඩක් අද එළියට ඇවිදින්න කියලා ආවා. ඉතින් ඔයාලත් බලාගන්න පොඩි ෂෝට් වීඩියෝ එකක් ගන්නේ. දකුණු පැත්තෙන් තියෙනවා ඇපාර්ට්මන්ට් එකක්. ඊට ඉස්සරහින් ඉතින් මම මේක හැමදාම යන්නේ පාරක්. ඉතින් මම ඔයාලට ඉතින් බලාගන්න මේ ඉස්සරහින් ඔය තියෙන්නේ මෙතන මේක ස්කූල් එකක් ඔය තියෙන්නේ. මෙතන මේ ඩිපාර්ට්මන්ට් එකේ මගේ යාළුවෙකුත් ඉන්නවා. ඔය වගේ තමයි ගෙවල් තියෙන. අර ලංකාවේ වගේ ගෙවල් නෑ මේ කුකුල් කුඩු වගේ සෙට් නෑ. ලොකුවට ගෙවල් තියෙනවා. එයාලා ඒ විදිහට හදාගෙන තියෙන්නේ. ඒවා මේ එයාලා කියන්නේ මේ මොකද්ද මේ ඒවා ගණන් අපිට ඉන්න බෑ ඒ වගේ. එච්චර සල්ලියක් නෑ බ්‍රදර් අපිට. තාම ඉතින් දිනු වෙන ගමන්නේ. ලස්සන එවනක් තියෙන ගහක් යට. ලස්සනයි මෙතන. මෙතන මල් පිපෙනවා දම්පාට මල් වගේ මෙතන පිපෙන්න මට මතක හැටියට. මේ ලස්සන පරිසරය. මොකද තමයි ඉතින් හොඳයි ලස්සනයි. මේ තියෙන ලස්සන මල් වගේ තියෙනවා මෙතන. මේ තියෙන්නේ ඇපාර්ට්මන්ට් එකක් තියෙනවා මෙතන. ලස්සන ඇපාර්ට්මන්ට් එකක් තියෙනවා. කැම්බා කරලාද මම දන්නේ නෑනේ. සිත් වෙන බාගේ ලස්සනයි. අසලක් කෙනෙක් කියනවා. උන්ට කැමරාවල් යන්නේ නඩු ගන්න වෙන්නේ. ඉතින් කොහොමද තමයි ගයිස් තවත් වීඩියෝ එකක් හම්බෙන්නේ. එහෙනම් අපි ගිහින් ගයිස් බයි බයි.